කබසික් ගයිසත් සුනගරු විදිහට අදත් මේ විදිහට වීඩියෝ එකකින් ඔයාලත් එක්ක සම්බන්ධ වෙන්න හිතුවා. එතකොට මේ ජපානයේ පුරවැසිභාවය ගන්න ජපානයේ ඉන්න ලාංකිකයෝ අපි ලංකාවේ අය ගොඩාක් අය මේ දවස්වල උනන්දු වෙනවා. විශාලයකට උත්සාහයක් ගන්නවා. ඒ ගැන සෑහෙන මහන්සි වෙලා වැඩ කරගෙන යන අයත් ඉන්නවා. නමුත් මේ අතරතුරදී ගොඩාක් අයට සමහර අයට මේ ගැන හරියට අවබෝධයක් නැති අයත් ඉන්නවා. ඉතින් ඒ අය වෙනුවෙන් තමයි අද මේ වීඩියෝ එක කරන්නේ. විශේෂයෙන්ම මේක ගොඩාක් ප්‍රශ්න ගැන කතා කරන්නේ. අද අපි මුලින්ම මේ ජපානයේ පුරවැසිභාවය ලබා ගන්නකොට ඒකට විභාගයක් තියෙනවද කියන ප්‍රශ්නේ හැම කෙනාටම ගැටලුවක්. මේක හරියටම අපිට කියන්න බෑ. එක එක ඒ පළාත්වල හෝමු කියකු ඒක අනුව මේක වෙනස් වෙනවා. විභාගයක් තියෙන්නත් පුළුවන්, විභාගයක් නැති වෙන්නත් පුළුවන්. ඒ ගැන මොනවත් කියන්න බෑ. බොහෝ දුරට නමුත් කොහොම හරි තමන්ගේ වැඩේ කරගන්න ඕන නම් විභාගයක් තියෙනවා කියන හැඟීමෙන් මේකට සූදානම් වෙන එක තමයි ඊටාම හොඳ. සමහර අයට ජපනීස් මේ JLPTN මොකක් හරි විභාගයක් තියෙන අයත් ඉන්නවා, නැති අයත් ඉන්නවා. නමුත් ජපන් භාෂාව පුළුවන්. ඉතින් ජපන් භාෂාව බැරි අය ඉන්නවා නම් මේ ගැන ගොඩාක් උනන්දු වෙලා කොහොම හරි පුරුදු වෙන්න වෙනවා. ඒ කියන්නේ ඉතින් මේකට කොහොම වුණත් JLPTN තුන්වෙනි මට්ටමේ වගේ ජපන් දැනීමක් තියෙනවා නම් ගොඩාක් හොඳයි. ඉතින් ජපානයේ අවුරුදු 7ක් 8ක් 10ක් වගේ ඉන්න අයට සෑහෙන ජපාන් භාෂාව පිළිබඳව ලොකු අවබෝධයක් තියෙනවා. ඉතින් ඒ හින්දා කොහොම හරි මහන්සි වුණොත් මේක කරගන්න පුළුවන්. ඉතින් මේ වගේ අමාරු අයට අපි අපේ මේ ආයතනයෙන් අපේ ජපන් ජාතික සෙන්සර් කෙනෙකුත් ඉන්නවා. ඉතින් එයත් එක්කත් එකතු වෙලා මේ ගැන ඉගෙන ගන්නත් පුළුවන්. ඉතින් ඔයාලට මේ භාෂාව පිළිබඳව යම්කිසි ගැටලුවක් තියෙනවා නම් මට විභාගය කරගන්නේ කොහොමද කියලා ප්‍රශ්නයක් තියෙනවා නම් කොහොමද මේකට මුහුණ දෙන්නේ, කොහොමද මොන වගේ ප්‍රශ්න දෙන්නේ කියන එක අපි බොහෝ දුරට කියලා දෙනවා. නමුත් අපි කියලා දෙන ප්‍රශ්න මේ විදිහටම 100% එනවා කියන එක කවුරුත් හිතන්න එපා. ඒක එහෙම වෙන්න විදිහක් නැහැ. මොකද දෛතයි සාමාන්‍යයෙන් මේ වගේ විභාගයක් එන්න පුළුවන් කියන එක විතරයි අපිට කියන්න පුළුවන්. ඉතින් නමුත් ගොඩාක් අයගේ තොරතුරු විස්තර අහලා තමයි අපි මේ විදිහට උපදෙස් දෙන්නේ. ඒ විවිධ විදිහට ඒ ඉන්න නිලධාරියා අනුව මේක වෙනස් වෙනවා. නමුත් අපි කියන්නේ කොහොම හරි ජපන් ජාතිකයෙක්, ජපානයේ පුරවැසිය ජපන් ජාතිකයෙක් විදිහට මේ කරන විභාගයක් මේක කරන හින්දා සාමාන්‍යයෙන් ජපන් භාෂාව දැනීම පරීක්ෂණයකට ලක්වීමේ ප්‍රවණතාවය ගොඩාක් තියෙනවා. ඉතින් ඒ නිසා මේකට හොඳ සූදානමක් වෙන්න විභාගයක් තිබ්බත් එකයි නැතත් එකයි කොහොම හරි තියනවා කියන අදහසින් පුරුදු වුණාම ඒකට මුහුණ දෙන්න පුළුවන්කම තියෙනවා. මේ රටේ දීර්ඝ කාලයක් ජීවත් වෙන්න බලාපොරොත්තු වෙනවා නම් විශේෂයෙන් සූදානමක් වෙන්න ඕනේ. හැමදාම එදිනෙදා ජීවිතයේ වැඩ කටයුතු හරියට ජපන් භාෂාවෙන් කරගෙන යන්න ඕන නම් ඒ ගැන ඉගෙන ගන්න කෙනෙක්ට තමයි මේ පුරවැසිභාවය ලබා දෙන්නේ. ඉතින් ඒක සමහර විට ඒගොල්ල විවිධ විදිහට විවිධ ආකාරයෙන් පරීක්ෂණ පවත්වන්න පුළුවන්. ඉතින් ඒ ගැන ලොකු අවබෝධයක් නැති අය අපි ආයතනයත් එක්ක සම්බන්ධ වෙන්න මැසේජ් එකක් දෙන්න. කොහොම හරි අපි ඒකට විවිධ ක්‍රම සහ විධි කොහොමද උගන්වන්නේ, කොහොමද ඉගෙන ගන්නේ කියන ඒවා අපි හැම කෙනාටම කියලා දෙනවා. ඉතින් මේ පිළිබඳව තොරතුරු දැනගන්න ඕන නම් අපිත් එක්ක සම්බන්ධ වෙන්න. ඉතින් නැවතත් මේ වගේ වීඩියෝ එකකින් සම්බන්ධ වෙමු. හොඳයි, එහෙමනම් සුබ දවසක් වේවා.